මොනවද අද ඉතින් අරගෙන ආවේ ඔයගොල්ලන්ට ලොකු සර්ප්‍රයිස් එකක්. අපේ අඩි 15ක් දිග අඩි 15ක් උස අඩි 7මාරක් පළල අපේ වෙසක් සැරසිල්ල ඔන්න බලා ගන්න. උඩ ඉඳලම ඔන්න තියනවා පහලට. ඉතින් මේක හරිම මේ ලොකු මේකක් අපේ මොකද මේ අනිත් හැම ශාඛාවෙන්ම අපිට A4 කඩදාසි ලබා දුන්නා. අපි මේ පාට අඩුයි මේ පාට අඩුයි කියලා කියනකොට හැබැයි ඒගොල්ලොත් මේක අද තමයි දකින්නේ. අපේ මේ මොනවාද මේක කරනවා කියලා කවුරුත් දැනන් හිටියේ නැහැ. ඉතින් අපි මේක හෙමින් ගොඩ නැගුවා. අඩි 15ක් උසයි අඩි 7මාරක් පළලයි. ඉතින් ලස්සනට ඇවිල්ලා තියෙනවා ඉස්සරහින් කියන්නේ දැන් ඔයගලන්ට ළඟින් ඉපෙවුනේ. පාරෙන් ඉඳලා බලනකොට මේක ලොකුවට ලස්සනට පේනවා. ඉතින් සෑහෙන මහසියක් වෙලා ඉතින් කරගත්තා. ඉතින් ඔයගලන්ගෙත් වෙසක් සැරසිලි මොනවද කරේ බබාලත් එක්ක දැන් බබාලට මේක හරි පහසුවෙන් කරන්න පුළුවන් එකක්. ඉතින් හැම සායනයකටම ඔන්න සර්ප්‍රයිස් එකක් අරන් ආවා අපි මීගමුව ශාඛාවෙන්. මොකද හේතුව මොකද අර මෙච්චර ලොකු නිර්මාණයක් කරයි කියලා හිතුවේ නැහැ බබාලත් එක්ක ඒගොල්ලෝ. ඉතින් මම තව ෆොටෝස් ටිකකුත් දාන්න ඕගොල්ලන්ට අදහසක් ගන්න. ඕගොල්ලොත් ගෙවල් වල ඉන්නවා නම් අද විශේෂයෙන් පාසල් නිවාඩු රජයේ පාසල් නම් ඉතින් ඒ නිසා ළමයිත් එක්ක මේ වගේ දෙයක් කරන්න. ඒගොල්ලන්ව වගකීමක් ඇතුව ඒ කියන්නේ මොන හරි දෙයක් ඒගොල්ලන්ට මේක ඔයා තමයි කරේ කියලා කියන්න පුළුවන් දෙයක් කරනකොට ඒගොල්ලෝ හරි කැමැත්තෙන් සහභාගී වෙනවා. ඒක තමයි අපි දැකලා තියෙන්නේ අපේ බබාලත් එක්ක වැඩ කරනකොට. ඉතින් එහෙමනම් තව සැරසිලි තියෙන අනිත් ශාඛාවල ඒවත් අරගෙන ඉන්නම් වෙන දවසක. ගිහින් එන්නම්. හරි? මල් සුගන්ධි දම් සුගන්ධි සිල් සලම් වල සම්බුදු සම්භාවනීය සාදු සාදු වන්දනා මල් සුගන්ධි දම් සුගන්ධි සිල් සලම් වල පාවලා සම්බුදු සම්භාවනීය සාදු සාදු වන්දනා මිහින්තලාවේ කහම් අමාවේ සාන්ත අනුබුදු නාමයයි කාට වී කියන්නේ සාසනී ඉතිහාසයයි මිහින්තලා